ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඔන්න පැරිෂුට් වගාව ගැන මං ඔයාලට වීඩියෝ එකක් ගෙනත් දීලා තියෙනවා. කොහොනම් කොහොමද කියලා බලන්න. ඉතින් අපි පැරිෂුට් තැටිවල දවස් 10ක් වගේ තියාගෙන තමා කුඹුරට දාන්නේ පැරිෂුට් වී පොට් එක. ඉතින් මම කරේ පෙළට එක පොලිමරට තමා මේ පැරිෂුට් තවන්න දාගෙන ගියේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කොහොමද දාලා තියෙන්නේ කියලා. කුඹුර හොඳට මේ හදා ගන්න ඕනේ. ඉතින් වැඩේ කරනවා නම් ඉතින් අපි ලස්සනට මේ වගේ දේවල් කරන්න හරි දක්ෂයි. ඔයාලා දන්නවා අපේ YouTube නාලිකාව බලනවා නම් අනිවාර්යෙන් මගේ වැඩ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමා මම මේ දාගත්තේ. අපේ ගමේ ඉතින් මේ වගේ දෙයක් අලුත් දේවල් කරනවා නම් ඉතින් මම තමයි ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට අනිත් කට්ටියක් දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් මම තමයි මේ අපේ ගමේ මේ ඉස්සල්ලාම මේ වගේ දේවල් පටන් ගත්තේ. ඉතින් අපි බලමු මේකේ කොහොමද කරගෙන යන්නේ. ඒ ගැන මම ඔයාලට දිගටම කියන්නම්. යාළුවනේ මේක ඊටමත් අමාරු නෑ, ලේසි වැඩක්. මේක ඉතින් අමාරුවකට තියනවා නම් තියෙන්නේ මේ තැටි ටික හදාගන්න එක. මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඒත් ඒක එච්චර අමාරුවක් නෑ. ඒ වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යෙන් බලන්න. පැරිෂුට් තමන් තැටි ටික හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට දාගෙන යන්න තියෙන්නේ මේ තමන්ගේ කුඹුරට. මේකේ තියෙන වාසිය තමයි වැහි 7ක් ගියත් වී පාළු වෙන්නේ නැහැ, හානි වෙන්නේ නැහැ. මේ තමන්ගේ කුඹුර ඒ වගේම තියෙනවා. මේක දවසෙන් දෙකෙන් ටක් ගාලා මූල පද්ධතිය අල්ලලා වැහි කොච්චර වැස්සත් මේ රැඳිලා තියෙනවා මේ කුඹුරේ. ඉතින් මම මේ මගේ වීඩියෝ එක ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කුඹුර කොහොමද තියෙන්නේ කියලා. සති දෙකකට පස්සේ මම මේ වීඩියෝ එකේ මේක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ඉතින් මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි අපි පැරිෂුට් තැටියෙන් ගලවලා දාපුවාම පේන්නේ. මේ විදිහට දාගත්තාම දවසෙන් දෙකෙන් ටක් ගාලා මුල් ටික අල්ලනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද ගහ ඉක්මනට ලොකු වෙලා හැදිලා එන්නේ කියලා. මේ පැත්ත වැටලා තිබ්බත් මේක කෙලින් වෙලා එනවා ටක් ගාලා මේ දවසෙන් දෙකෙන්. සමහරව හිතනවා මේ පැත්ත වැටලා තිබ්බහම මේක මේ නැగిලා එන්නේ නැහැ, මඩට යට වෙනවද කියලා. එහෙම එකක් නැහැ. මේ දවසෙන් දෙකෙන් මේක ඉස්සිලා හොඳ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ පැරිෂුට් වගාවකට යොමු වෙලා බලන්න. ඒකෙන් අස්වැන්න ඩබල් වෙනවා. ඉතින් මේක තමන්ගේ පවුලේ කට්ටිය එකතු වුණත් කරන්න පුළුවන්. ළමයි එකතු වුණත් කරන්න පුළුවන්. මේ මහ ලොකු දෙයක් නැහැ. නියරේ ඉඳන් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් පොඩි ඩියල් තියෙනවා නම් මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩේ කරගෙන යන්න. ඉතින් පේනවා ඇති හොඳ ලස්සනට පොලිමරට මම හදාගත්තේ තමන්ගේ පහසුවට තමා කරන්න ඕනේ. ඉතින් මම පොලිමරට කරගත්තේ මට වීඩර් කරගන්න ලේසි හින්දා. නැත්තම් මේක විසිරිලා යන විදිහට දාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මගේ මෑ වගාවත් ඈතින් පේනවා ඇති. ඉතින් එක වැඩක් නෙමෙයි, මම පුළුවන් අඩුම වියදමකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන විදිහට තමයි මගේ කුඹුර හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මගේ මේ වීඩියෝ බලලා මේ වගේ හදාගන්න අර අපට කුඹුර වලට යන වියදම මේකෙන් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ කුඹුරට යන වියදම අපට මේ වගාවෙන් අපට ලබා ගන්නත් පුළුවන්. ඉතින් පේනවා ඇති වස විසෙන් තොරව මම කොහොමද මේ වගාවක් කරන්න කියලා. ඔයාලට කලිනුත් වීඩියෝ එකක් කරලා දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සති දෙකක් ගියාම මගේ කුඹුර තියෙන හැටි. බලන්න මම මේ දැන් සති දෙකකින් තමයි මේ වීඩර් කරන්නේ. ඉතින් මේකේ මම හදාගත්ත වීඩරයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒකට මහා ලොකු වියදමක් යන්නේ නැහැ. ලෑලි ගහලා මම මේ වීඩරේ හදන වීඩියෝ එකත් ඔයාලට
ගෙනත් දෙන්නම් කියලා කලිනුත් කිව්වා. ඒ වුණාට මට ඒක හරියට කරගන්න බැරි වුණා. ඉතින් මම ඔයාලට පුළු වෙලාවක් තියෙන වෙලාවක මම මේ වීඩියෝ එක කොහොමද හදාගත්තේ කියලා පෙන්වන්නම්. මේකෙන් වල්ගස් ඔක්කොම යට යනවා. ඉතින් බලන්න පේනවා ඇති හොඳම තත්වයේ වීඩියෝ එකක් වගේ. ඒ කියන්නේ අපි කඩෙන් මුදල් දීලා ලබා ගන්න ඕනේ නැහැ. මේක අපටම හදාගෙන මේ විදිහට කරගත්තොත් අපට අඩු වියදමකින් හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඉතින් මගේ මේ කුඹුරේ තව ටිකක් වතුර පුරව ගත්තා නම් මීට වඩා හොඳට කරන්න පුළුවන් මේ වැඩේ. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් වතුර ගතිය මට හරියට පුරව ගන්න බැරි වුණා. ඒ වුණාට මේකෙන් කරගන්න ඉතාමත් පහසුයි. ඉතින් මම මේ වීඩියෝ කරපු එක තීරුවක් පේන්නේ ඔයාලට පේනවා ඇති. වල්ගස් ඔක්කොම යට ගිහිල්ලා මේ කොහොමද කුඹුර හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මහන්සිත් එක්ක ඉතින් දැන් දවල් 11ට විතර ඇති හොඳ තේ එකකුත් හම්බුණා. ඒකත් දීලා තමයි අපි වැඩේට ආයේ බැස්සේ. ඉතින් මේ මගේ උඩ කුඹුරු තියෙන්නේ මගේම සහෝදරයින්ගේ. ඉතින් ඒ කුඹුරු වලට පේනවා ඇති මේ වැස්සට පොඩ්ඩක් හානි වෙලා තියෙනවා. ඉතින් අර පැරෂුට් වගා ක්‍රමේදී කිසිම හානියක් වෙන්නේ නැහැ. තමන්ට ඒ වපුරපු විදිහට හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඉතින් මමත් ඔයාලට මේ පැරෂුට් වගාව කරන්න කියලා යෝජනා කරනවා. ඉතින් ඒකෙන් ඇත්තටම අප හැමෝටම හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒකේ තියෙන වාසියක් කිව්වොත් වල් තෙල් ගහන්න ඕනෙත් නැහැ. ඉතින් මේ තමයි ඉතින් මගේ මෑ වගාව අපිට පුළුවන් අමතර ආදායමක් ගන්න. ඉතින් මම ඒ ගැන ඔයාලට ලොකු ගොඩක් වීඩියෝ කරලා දීලා තියෙනවා. ඉතින් මේ පුළුවන් හැමෝම වගාවලට යොමු වෙන්න. මොකද ඒක ඇත්තටම අපේ ආර්ථිකයට හොඳයි. මේ අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ගන්න තමයි ඉතින් අපි හැමෝම බලන්න ඕනේ. කුඹුරට ආපුවාම බලන්න ආස හිතන විදිහට කුඹුර දැක්කම ඉතින් අපේ හිතට ඇත්තටම හරිම සතුටුයි. ඉතින් යාළුවනේ මට අර මේ වීඩියෝෙන් කරන්න බැරි අයින් වල තියෙන ඒවා ඉතින් මේ විදිහට අතින් තමයි මේ බටදැල්ල සාමාන්‍යයෙන් තියෙන ඒවා ඉතින් ගලවලා අයින් කරන්නේ. ඉතින් මේ විදිහට නියරට නම් දාන්න එපා කවදාවත්. මෙන්න මේ විදිහට අරගෙන කුඹුරේ යට ගසන්න. එතකොට තමා මේ ඒකත් පෝරක් වෙනවා. මොකද නියරේ දාපුවාම ආයේ ඒක පැලවෙලා ඊළඟ කන්නේ වෙද්දී අපට ආයේ ඒකෙන් හානි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට තමයි වල් කැලිය තියෙනවා නම් ඒව ඔක්කොම යට ගහන්න. ඒකෙන් අපට පෝර ගතියකුත් ලැබෙනවා. ඉතින් මම මේ කුඹුරෙන් එහෙට මෙහෙට දුවන පයින්නකොට මගේ කුඹුරේ හම්බෙලා තිබ්බා මේ පණු රෝගය ඇවිල්ලා වගේ. මොකද වැහි කාලෙත් එක්ක ටිකක් පණුව බෝ වෙනවා වැඩි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පණුවෙක් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේ වැහි කාලයට වැඩි මේක සාමාන්‍යයෙන් වපුරපු කුඹුරකට ගියොත් ඔක්කොටම බෝ වෙලා යනවා. ඒත් මේ වගේ පැරෂුට් තවන් දාලා හිටව ගත්තොත් ඒක අනිත් ගහකට බෝ වෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ අපිට මේ ගහෙන්ම මේක නවත්ත ගන්න පුළුවන්. මොකද මේක ඇත්තට මැස්සෙක් විසින් බෝ කරනවා. ඊට පස්සේ මේ ගොයම් මැස්සා මේ ගොයම් පණුව මේ කොළ කාලා ජීවත් වෙන්නේ මේ කොළේ මෙයාලා උණ්ඩි කරනවා. ඒ කියන්නේ නවාගෙන තමයි මේකෙන් ආයි කොළේ ගහ කාලා තව ඒවට බෝ වෙනවා. ඉතින් මේ විදිහට අපි වගාවක් කරනවා නම් ඒක බෝ වීමේ ප්‍රතිශතය ඉතාමත් අඩුයි. ඉතින් ඔයාලත් පුළුවන් නම් මේ විදිහට කරගන්න. ඒකට අපි පුළුවන් නම් තෙල් වර්ග තියෙනවා ගහන්න. ඒවට යන්න ඕනේ මේ වගාව බෝ වීම ඉතාමත් අලු ටිකක් ගහලා අපිට මේක නවත්ව ගන්න පුළුවන්. ඉතින් අපේ YouTube නාලිකාව හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. යාළුවනේ ඔයාලට සුබ දවසක්. අපි නැවත හමු වෙමු.